කොහොමද ඔයගලන්ට ඔන්න ගොඩාක් කාලයකට පස්සේ ආය අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. මේකේ තියෙන්නේ අපි ෆැමිලි ට්‍රිප් එකක් ගියා. ඒකේ ගත්ත වීඩියෝස් කිහිපයක්. ඉතින් අපි වීඩියෝ එක බලමු. උදේ 7ට වගේ තමයි අපි යන්න පිටත් උනේ. අපි මුලින්ම යන්නේ හික්කඩුවට. ඈත දුරක පිපෙන රුවදැසට හමු නොවෙන කොළනි හඩවදින මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා. අපි දැන් ඉන්නේ වැලි පැන්නේ. හයිවේ එකකින් ඇවිල්ලා තේ බොන්න නැවැත්තුවා උදේට. දැන් වෙලාව මට මතක විදිහට 9ට වගේ ඇති. අපි උදේට කන්න ගෙදරින් කෑම හදාගෙන ආවේ. පාන් තිබුණා, සැමන් තිබුණා, තව සීනි සම්මුල් තිබුණා, ආයේ කෝපි තිබුණා. ඉතින් ඒ කෑම එක හරිම රසයි. ඒ කෑම අපිට හදලා දුන්නු අපේ පුංචිට, නැන්දට, අම්මට. එයාලට ගොඩාක් ස්තුතියි. වැස්ස වැඩි තෙත තෙවරේ මෙල්බර්න් එකෙන් පුංචි ගිෆ්ට් හම්බුණා. ඒක ඇතුලේ රසම රස බිස්කට් තමයි තිබුණේ. යහන දෙන විට තවමත් ඔබගේ සුවඳ දැනීම සීලෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට. ඔබ ලස්සන ඇස්තට වෙන ටිකු හදලදි වෙන්න එපා. අපි මුලින්ම ආවේ සීරිගම දේවාලයට යන්න. එදා මුහුද ගොඩාක් සැරයි. ඒ නිසා අපිට දේවාලයට යන්න බැරුව ගියා. මේ විදිහට තමයි අපිට එළියේ ඉඳන් බලන්න පුළුවන් වුණේ. බෝට්ටු යන්නේ නෑ කියලා කිව්වා මුහුද සැර වැඩි නිසා. ඒ හින්දා අපි වෙරළේ ඉඳන් ෆොටෝස් ටිකක් අරගෙන මේ විදිහට දෙවියන්ව වැඳ පුදාගෙන ආයෙත් යන්න පිටත් වුණා. දැන් වෙලාව 1ට විතර ඇති. අපි අද නවතින තැනට ආවා. නවතින්නේ හික්කඩුවේ තැනක. මෙතන ගොඩක් පරණ වලව්වක් තමයි තිබ්බේ. ඉතින් අපි ඔක්කොමලා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා ඉක්මනට වොෂ් එකක් දාගෙන පූල් එකට වැස්සා. අපිට රූම් 5ක් වගේ හම්බෙලා තිබුණා. ඉතින් අපි කොයි රූම් එකද තෝරගන්නේ කියලා හැමෝම කලබලේ හිටියා. අපේ ගර්ල්ස්ලා ටික ඉන්න තෝරගත්තේ මෙන්න මේ රූම් එක. මෙතන රූම්ස් දෙකක් එකට තමයි තියෙන්නේ. මේ රූම් දෙකේ තමයි ගර්ල්ස්ලා ටික ඔක්කොම හිටියේ. මේ තියෙන්නේ අපට හම්බෙලා තිබ්බ අනිත් රූම්ස් ටික. මේ අපි හිටපු තැන ගොඩක් පරණ විදියට තමයි තිබුණේ. පරණ වලව්වක්. ඒ වුණාට සමහර දේවල් නම් අලුතෙන් හදලා තිබුණා. අර ගොඩක් වෙනස්. ඉතින් අපි සාමාන්‍යයෙන් නවතින තැන් වලට වඩා මේකේ තියෙන විදිහ ගොඩක් වෙනස්. වැස්ස වැඩි තෙත තෙවරේ කුවේනියේ තුන්නුවේ ආනේ නිසා
සතුටු වුණා. ගොඩාක් කාලෙකට පස්සේ තමයි අපි මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරේ. අපේ බිසි ලයිෆ් ස්ටයිල් එකත් එක්කලා අපිට හැමෝටම පුළුවන් දවස් ටික වෙන් කරගෙන අපි මේ විදිහට ට්‍රිප් එක යන්න ප්ලෑන් කරගත්තා. ඉතින් හිතට දැනෙන්නේ මාර සැනසීමක්. මොකද තියෙන ප්‍රශ්න හැමදේම අමතකයි මේ වගේ ට්‍රිප් එකක් ගියාම. අපි ගොඩක් ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ ස්ට්‍රෙස් රිලීස් කරගන්න ගොඩාක් උදව් වුණා මේ ට්‍රිප් එක. හැම කෙනෙක්ම පුදුම විදිහට සතුටෙන් තමයි එදා ඒ දවස් 3 කාලය ගත කරේ. හවස 5:30 වගේ වෙනකන් පූල් එකේ හිටියා. රස්නෙත් එක්කලා පූල් එකට වෙලා ඉති ගොඩක් සනීපයි. ඉතින් අපි හැමෝම පූල් එකට වෙලා තමයි හිටියේ වෙලාවේ. ඊට පස්සේ අපි ගාලු කොටුවට යන්න ලෑස්ති වුණා. මේ විදිහට තමයි අපි ලෑස්ති වෙලා යන්න පිටත් වුණේ. යන අතරතුර අපට පෙරහැරක් හම්බුණා. ඉතින් පෙරහැර තිබ්බ නිසා අපි චුට්ටක් පරක්කු වෙලා තමයි ගියේ. අපි ගාලු කොටුවට ආවා. අපි එනකොට වෙලාව 6:45ට විතර ඇති. ඉතින් හවස් වෙලා තිබ්බ නිසා ඕව තිබ්බෙත් නැහැ. ඒ නිසා අපි ටිකක් වෙලා කොටුවේ හිටියා. ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා, ටික්ටොක් කරා. ඒ ඔක්කොම කරලා අපි අහපව් ගෙදර යන්න පිටත් වුණා. අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස ඊයේ රෑ වීඩියෝස් ගන්න බැරුව ගියා. අපි ඉන්න තැනට එද්දි ගොඩක් රෑ වුණ නිසා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ කතරගම යන්න. දෙවැනි දවසේ අපි කතරගම යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. ඉතින් හැමෝම උදෙන්ම නැගිටලා අයාලගේ බඩු ලෑස්ති කරගෙන මේ විදිහට යන්න පිටත් වුණා. අපි දැන් යන්නේ.
අපි හිතාගෙන ඉන්නේ හවස 6 පූජාවට යන්න. ඉතින් ඒකට ලෑස්ති වෙලාම තමයි අපි යන්න පිටත් වුනේ. අපිට හිතුණා ජංගල් බීච් එක පැත්තේ ගියොත් හොඳයි කියලා. ඉතින් අපි ජංගල් බීච් එකට යන්න එතෙන්ට ආවා. ඊට පස්සේ බස් එක එතනින් පාක් කරලා අපි මේ දැන් පල්ලෙහාට යන ගමන්. අපි ඒකේ ගොඩක් වෙලා හිටියේ නැහැ. පැයක් වගේ තමයි ඉන්න ඇත්තේ. ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගහලා වීඩියෝස් ටිකත් අරගෙන අපි ආයෙ ඉක්මනට යන්න පිටත් වුණා. මොකද නැත්තම් 6 වෙද්දි අපිට කතරගමට යන්න වෙලා මදි වෙනවනේ. ඒ නිසා තමයි අපි පොඩි වෙලාවක් බීච් එකේ ඉඳලා ආපහු යන්න පිටත් වුනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජංගල් බීච් එකට. අපි ළඟට යනවා කතරගමට. මුලින්ම අපි නැවතලා ඉන්න තැනට ගිහිල්ලා කතරගමට යනවා. බීච් එකේ දැන් යන ගමන් දැන් වෙලාව 11:00ට විතර ඇති. අපි බලමු අපිට කතරගමට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. හරි අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. තව චුට්ට දුරක් යන්න තියෙනවා. ටිකක් මහන්සියි. ඒ වුණාට මේ මහන්සිය වෙනවා. හරි. අපි බීච් එක ළඟට ගියා. ඒක මාරම ලස්සනයි. හරි එහෙනම් අපි ආයෙ ඊළඟ පාරේ කතරගමදී හම්බෙමු. මම කතරගම වීඩියෝ එකක් එන්න. බයි. දැන් වෙලාව 6:10යි. අපි දැන් තමයි අපි ඉන්න තැනට ආවේ. තාම ඇතුළටවත් ගියේ නැහැ. ඇතුළට ගිහිල්ලා බලමු. මේක තමයි ගර්ල්ස්ලාගේ රූම් එක. මේ රූම් එක අපි හිතුවට වඩා ගොඩක් ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තිබුණා.
ඉතින් අපි හැමෝම මෙතෙන්ට කැමති වුණා. ඊට පස්සේ අපේ බෑග්ස් ගෙනල්ලා තියලා වොෂ් එකක් දාගෙන අපි පූජාවට යන්න ලෑස්ති වුණා. රූම් එකට view එක මෙහෙම තමයි පේන්නේ. දැන් ගොඩක් හවස් වෙලා නිසා හරියට පැහැදිලි නෑ. හෙට උදේට වීඩියෝ එකක් අරන් එන්නම්. අපි ගෙදරින් යද්දි පළතුරු අරන් ගියේ පළතුරු වට්ටි වලට ඕනේවා. ඊට පස්සේ අපි විලායකේ ඉඳගෙන පූජා වට්ටි ටික හදාගෙන තමයි ගියේ. එතකොට ගොඩක් ලේසි නිසා ඒ ටික ඔක්කොම ලෑස්ති කරගෙන අපි යන්න පිටත් වුණා. අපි දැන් කිරිවෙහෙරට යන්න පිටත් වුණා. අපි හැමෝම ඊට පස්සේ කිරිවෙහෙර වැඳ පුදා ගන්න ගියා. කිරිවෙහෙර වන්දනාමාන කරගෙන අපි අහපව විලායකට ගියා. ඒ යනකොට වෙලාව 11:00 විතර වුණා. ඒ ගිහිල්ලා කෑම කාලා එහෙම අපි පොඩි පාටියක් දැම්මා. ඊළඟ ටිප්ස් ටිකේ ඒ පාටිය ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
අපේ පාටි ඉවර වෙනකොට එළි වෙන්න පැයක් දෙකක් වගේ තමයි තිබ්බේ. ඒ නිසා ආයි වීඩියෝ ක්ලිප්ස් මුකුත් ගත්තේ නැහැ. එහෙමම ගිහිල්ලා නිදාගත්තා. ඉතින් අපි ඊළඟ දවසේ වීඩියෝස් වලින් ආය හම්බෙමු. good morning. අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. ඉතින් අපි උදේම නැගිටලා ලෑස්ති වුණා එතනින් පිටත් වෙන්න. ඒ යනකොට අපේට හිටපු තැනට දොදොල් විකුණන මාමා කෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඉතින් එයාගේ ඒ දොදොල් රස බලන්න අපිට දුන්න එක ගොඩක් රසයි. ඉතින් ඒ හින්දා අපේ මාමාගෙන් අපේ ගෙවල් වලට ගේන්න යාළුවන්ට ගේන්න ඕන කරන දොදොල් ටික ගත්තා. ඇත්තටම කිව්වොත් ඒ දොදොල් ගොඩාක් රසයි. මේ තියෙන්නේ ඒ මාමාගේ පුංචි ව්‍යාපාරේ නමයි නම්බ 1යි. ඒ මාමට උදව්වක් විදිහට තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් මම මගේ මේ වීඩියෝ එකට ඒ ටිකත් ඇඩ් කරේ ඒ මාමට මේක උදව්වක් වෙයි කියලා හිතලා. අපේ විලායක ඉස්සරහා ලොකු වැවක් තියෙනවා. ඉතින් ඊයේ අපි එන්න රෑ වුණ නිසා අපිට එතෙන්ට යන්න බැරුව ගියා. හැබැයි ඒක කිඹුල්ලු ඉන්නවා කියලා තමයි එතන හිටපු කට්ටිය කිව්වේ. ඒ වුණාට අපි වැවට බහින්න නැති නිසා මම බලන්න යන්න ඕනි කියලා හිතලා අපි ගියා. ඇත්තටම ඒක ගොඩක් ලස්සනයි. දැන් අපි ඉන්න පැතිවල එහෙම වැව් නැති නිසා අපිට ඒකට ගොඩක් ආස හිතුණා. මොකද කතරගම කියන්නේ ඒ වගේ වැව් අමුණු වලින් පිරිච්ච ස්ථානයක් නේ. okay darling. අර අතන ඉන්න කිඹුලෙක්ද? ගලක්ද? ඇත්තටම අපි මේ හිටපු තැන කොච්චර ලස්සනද කියලා අපිට බලා ගන්න පුළුවන් උනේ උදේ තමයි. මොකද අපි ගොඩක් රෑ වුණානේ. ඉතින් මේ තියෙන්නේ අපි ඉන්න තැන වැව ගාවේ ඉඳන් බලපුවාම පේන විදිහ. ඇත්තටම මාරම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. එහා ගෙදර එක්කෙනත් ඇවිල්ලා යාළුවා. අනේ යාර බලන්න. උඹලා ඔව් මිනිස්සු කියන උඹලා අපි. යා උන් ඇවිල්ලා අපි බලන්න කියලා බස්. පේජ් නෑ. වන්නම දාලා තියෙන පේජ්. තිබුණේ යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිතුල් පවුවේ. මම පොඩි කාලේ ඇවිල්ලා තිබුණාට පස්සේ මේ පාර තමයි ආවේ. එතකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා තිබුණා. මට හරියට මතක තිබුණේ නැහැ. ආවට පස්සේ තමයි පොඩ්ඩක් මතක් වුණේ මං කලින් ඇවිල්ලා තේනවා නේද කියලා. අපේ ආපු වෙලාවට නම් එදා අවුව ගොඩක් තිබුණේ නැහැ. සාමාන්‍ය අවුවක් තමයි තිබුණේ. ඒ නිසා අපි හැමෝටම උඩට යන්න ගොඩාක් පහසු වුණා. තුල් පවුව වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හොඟක් අරන් යන්න
අරන් යන්න පේවෙලා විසල්පුරේ විශාකාව ලෙසින් මෙතුසලා අවසර නැස් දෙක ළඟ ඉන්න නැවතිලා ඡායාරූප ගැනීම තහනම් බා මෙතනින් එහාට අපිට උඩට ගිහිල්ලා ෆොටෝස් වීඩියෝස් ගන්න බැරුව ගියා. මොකද එයාලා කිව්වා ෆොටෝස් වීඩියෝස් මුකුත් ගන්න එපා කියලා. ඒ නිසා අපි ඒකට ගරු කරලා මෙතනින් එහාට උඩදී වෙච්ච දේවල් අපි වීඩියෝ කරගත්තේ නැහැ. අපි දැන් වැඳලා ඉවර වෙලා පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. අපි ඊළඟට යන්න හිතාගෙන ඉන්නේ සෙල්ල කතරගම. දැන් අපි සෙල්ලට ඇවිල්ලා ඉන්නේ. මුලින්ම කරේ අපි ගෙදරින් හදාගෙන ආව තේ. ඉතින් ඒ තේ බීලා ඊට පස්සේ එතනින් මල් හඳුන් කූරු ඒ දේවලුත් අරගෙන අපි දේවාලයට යන්න පිටත් වුණා. ගණදෙවි දේවාලය ඇතුළට යන්න කලින් අපි ඉස්සෙල්ලාම පන්සලට ගියා. අරන් ගියපු මල් පූජා කරලා ඊට පස්සේ තමයි අපි ගණදෙවි දේවාලයට ඇතුල් වුණේ.
ඉස්සරට ගිහිල්ලා ආයි ගණදෙවි කෝවිල වඳින්න යන්න එනකොට එතන ස්වීප් විකුණන මාමා කෙනෙක් හිටියා. ඉතින් අපිත් එයාගෙන් ස්වීප් ගත්තා. බලමු ඉතින් ඇදෙයිද කියලා. කෝවිල වැඳලා වැඩ ඔක්කොම ටික ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ එන අතරතුර මට වීඩියෝස් ගන්න බැරුව ගියා, නින්ද ගියා. ඉතින් මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් කීපයක් තියෙනවා. ඒ ටික මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. අපි දැන් ගෙදර ආවා. දැන් වෙලාව 1:00ට විතර ඇති. මට නිින්ද ගියා. ගේ ගාවට ආවම තමයි ඇහැරුනේ. ඉතින් මැද වීඩියෝස් ක්ලිප් මුකුත් ගන්න බැරුව ගියා. ඒකට සෝරි. ඉතින් අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.